මේ කාලේ සීමිත ඉන්න ප්‍රශ්න වලින් පාඩමේ කොටස් ටික ගලවගෙන අපේ වැඩේ කොහොම හරි මේ සතියේ කොට දාගන්න යන්නේ. කිසිම වෙලාවක ගේම අතාරින්න එපා. මට බෑ දැන් ඇති කියලා ඒක අතාරින්න එපා. අන්තිම වෙලාව වෙනකන් තරගේ පාවා දෙන්න නැතුව අනිවාර්යෙන් ඔයා ගේමෙම ඉන්න අනිවාර්යෙන් කොහොම හරි කරන්න පුළුවන් කියලා. ඔයාලා දන්නේ නැත්නම් පාඩම මාකින් ස්කීම් එකෙන් බලලා ලියන්න. ආයිබෝන්. ඉතින් තව විභාගයට සතියක් වගේ තියෙන්නේ. බය වෙලා දින්නේ. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ දැන් හොඳට වැඩ කරලා ඉන්න අයට නෙමෙයි. මේ වෙලාවේ මම මොනවද කරන්නේ කියලා හිතන් ඉන්න අයට. හරිද? මම කතා කරන්නේ ඔයාලගේ සබ්ජෙක්ට්ස් අතරින් සයන්ස් සබ්ජෙක්ට් එක ගැන පොඩි දෙයක් මම කියන්නම් ඔයාලට. හරිද? මම ආයෙ කියනවා මම මේ වීඩියෝ එක කතා කරන්නේ මේ වෙලාවේ හොඳට වැඩ කරලා ඉන්න A එකක් B එකක් අතේ තියන් ඉන්න ළමයි නෙමෙයි. මේ වෙලාවේදී ඒගොල්ලන් කන්ෆියුස් වෙලා කන්ෆියුස් උංග වෙලා හිතන් ඉන්නවා මම වෙලාව මොකද කරන්නේ. අන්න ඒ අයට තමයි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. හරිද? හරි. මම මුලින්ම කියනවා සාමාන්‍ය දෙයක් නේ ඕගොල්ලන් බය වෙලා ඉන්න එක. එමුණ ඒ තත්ත්වෙද්දි නේ ඒ තත්ත්වෙද්දි බය වෙලා ඉන්න එක සාමාන්‍ය දෙයක්. මං නිකන් කියනවා මුලින්ම ඔයා ඔය බය වෙන එක බය වෙලා ඉන්න එකෙන් පොඩ්ඩක් අයින් වෙන්න. මොකද බය වුණොත් ෂොක් වුණොත් එහෙම අපිට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් ප්‍රමාණයවත් අපිට කරන්න බැරි වෙනවා. හරිද? හරි. ඉතින් අපි දැන් යන්නේ තව සතියේ ඕගොල්ලන්ගේ එක්සෑම්ස් පටන් ගන්නවා, ඔයල්ස් පටන් ගන්නවා. ඔයා ගිහිල්ලා ලියන්නේ පේපර් එකකනේ නේ. ඔයා ලියන්නේ ගිහිල්ලා පේපර් එකකට. හැබැයි ඔයාලගේ සයන්ස් සිලබස් එකේ පාඩම් 35ක් තියෙනවා සාගරය වගේ නේ. ටෙක්ස්ට් බුක් 4ක සාගරය වගේ පොත් 4ක සිලබස් මේ සිලබස් එකේ පාඩම් 35ක් තියෙනවා. හැබැයි පාඩම් ගැන ඔයා කවුරුත් ළඟට අවිල්ලා අහන්නේ නැහනේ. මේ පාඩමෙන් කියන්නේ මේ පාඩමෙන් කියන්නේ මේ පාඩමෙන් කියන්නේ මේ පාඩම ඒවා කියන්නේ නැහැ. ඔයාලට දෙන්නේ පේපර් එකක්. ඔය පේපර් එකට ලියන්නේ. පේපර් එකක් ලියන්න තමයි මම මේ අවුරුදු දෙකක් තිස්සේ මහන්සි වෙන්නේ නේ. ඉතින් දැන් අපිට තියෙන කාලය සීමිතයිනේ. තව සතියක් වගේ තියෙන්නේ. දැන් අපිට කොහෙත්ම බෑ පාඩම් එක්ක මුලින් දැන් අගට ඔට්ටු වෙවි ඉන්න නේ. දැන් අපි ඕගොල්ලන් ගිහලා ලියන්නේ පේපර් එකක් නේ. සාමාන්‍යයෙන් පේපර් එකක් ලියන්නේ මේ පේපර් එකක් ළමයි ලියන්නේ. මේ පේපර් එකේ තියෙනවා MCQ තියෙනවා නේ. MCQ තියෙනවා SEQ EQ තියෙනවා නේ. ස්ට්‍රක්චර් එසේකුවෙක්ෂන් තියෙනවා. මම ඔයාලට මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මේක ගැන පොඩ්ඩක් අපි කතා නොකරමුකෝ. මේ සාමාන්‍ය 140ක් නේ MCQ 40ක් නේ. මෙතනනේ 60ක්ම තියෙන්නේ. මම මේ 60 ගැන කතා කරන්නේ මේ වීඩියෝ එකේ. දැන් සාමාන්‍ය අපි පේපර් එකක් ගත්තොත් එහෙම මම ඔයාලට කියනවා අවුරුදු 5ක ආපස්සට පේපර්ස් ගන්න. ඒ කියන්නේ 2020 21 22 23 24. මේ පේපර්ස් 5 අරගෙන මේකේ සෙකන්ඩ් පාර්ට් එක පොඩ්ඩක් බලන්නකෝ. ගොඩක් වෙලාවට කැරකිලා තියෙන්නේ එකම පාඩම් ටිකක් අතර තමයි මේ සෙකන්ඩ් පාර්ට් එක කැරකිලා තියෙන්නේ. ඒ පාඩම් ටික තමයි මේ මම 100%ම නෙමෙයි ගොඩක් අහුවෙලා තියෙන්නේ මෙන්න මේ වලින් තමයි. අනිවාර්යෙන් පද්ධතියක් එනවනේ. ඒ පද්ධතිය ගොඩක් වෙලාවට මං අනුමාන කරනවා මේ අවුරුද්දේ එයි කියලා එක්ක ශොසන පද්ධතිය නැත්නම් බහිස්රාවි පද්ධතිය. මේ දෙකෙන් එකක් එයි කියලා මං අනුමාන කරනවා. හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. හරියන්න පොඩ්ඩක් වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් ප්‍රකාශ විද්‍යාව කිරණ සටහන් වලින් එනවනේ. ඊට පස්සේ ජෛව ගෝලයේ පළවෙනි ප්‍රශ්න ස්ට්‍රක්චර්ස් එක මේක එනවා. ඊට පස්සේ විද්‍යුත් රසායන තාපේ ඉලෙක්ට්‍රොනික්ස් බලගූර්ණය ගන්න සමහරවල් තියෙන්න පුළුවන්. ගොඩක් වෙලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රභාව සංශ්ලේෂණ ජීවි පඩක ඔය වගේ විදිහට යනවනේ. නේ. දැන් මම ඔයාලට කියන්නේ ඔයාලා අරගෙන දැන් අපිට පාඩම් වල ඔට්ටු වෙ ඉන්න වෙලාවක් නැහැ. ඒකින්ද ඔයා නිකන් සෙකන්ඩ් පාර්ට් එකක් අරගෙන බලන්න සාමාන්‍ය ප්‍රශ්න අහලා තියෙන්නේ කොහොමද කියලා. නේ. දැන් මම උදාහරණයක් විදිහට ගන්නම්කෝ. මෙතන විද්‍යුත් රසායන ප්‍රශ්නේ විද්‍යුත් රසායන ප්‍රශ්නේ මම ගන්නවා එක්සැම්පල් එකක් විදිහට. ඔයා අරගෙන බලනවා දැන් 2024 පේපර් එකේ කොහොමද විද්‍යුත් රසායන ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා. ඔයා ඒක අරගෙන නිකන් ලියනවා මේ නිකන් බලනවා මොනවද අහලා තියෙන්නේ කියලා. ඔයා බලනවා 2023 ප්‍රශ්න මොනවද අහලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බලනවා 2022 ප්‍රශ්න මොනවද අහලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයා බලනවා 2021 ප්‍රශ්න මොනවද අහලා තියෙන්නේ කියලා. ඔයා පොඩ්ඩක් මේ ප්‍රශ්න ටික බලද්දි ඔයාට නිකන් හිතෙනවා මේ හැම එකේම ගොඩක් වෙලාවට එක මේවනේ අහලා තියෙන්නේ. ගොඩක් අර එකම පොයින්ට්ස් ටිකේනේ මේගොල්ලන් කරකෙන්නේ. එහෙම හිතෙනවා. ඉතින් ඔයාලා දැන් මේ වෙලාවේදී කරන්න ඕනේ ඒ වගේ පාඩමක් අල්ලගෙන අනිවාර්යෙන් ප්‍රශ්නයක් වෙන පාඩමක් අල්ලගෙන ඒකේ පොයින්ට්ස් ටික ඔයගොල්ලන් කැච් කරගන්න. හැමදාම අහන පොයින්ට්ස් ටික ඒ වටේනේ මේ ටික යන්නේ. ඔයාලා දන්නේ නැත්නම් පාඩම මාකින් ස්කීම් එකෙන් බලන් ලියන්න. නේ. ඊට පස්සේ ඔයාලට ඊළඟ අවුරුද්දේ කරද්දි ටිකක් මතක තියෙයි මේවා තමයි අහන්නේ කියලා. නේ. සාමාන්‍යයෙන් ඇනෝඩ් ප්‍රතික්‍රියාව, කැතෝඩ් ප්‍රතික්‍රියාව. එතකොට මේකේ මොකද වෙන්නේ මේ
මොනවාද ප්‍රතික්‍රියාවේදී ද්‍රාවකයට මොකද වෙන්නේ මේ විද්‍යුත් විච්ඡේදනය මොකද වෙන්නේ ද්‍රාවණයට මොකද වෙන්නේ ඒ වගේ සාමාන්‍ය කොමන් ප්‍රශ්න අහලා තියෙන්නේ ඒ වගේ ඕගොල්ලන් දැන් කරන්න ඕනේ පේපර් එකත් එක්ක ඔට්ටු වෙන එක මේ ප්‍රශ්න කියන්නේ ක්වෙස්චන් බේස් කියන්නේ ක්වෙස්චන් බේස් පේපර් එකට මේ ලියන්න තමයි ඕනේ ඔයගොල්ලෝ. විද්‍යුත් රසායන ප්‍රශ්න ගත්තොත් එහෙනම් විද්‍යුත් රසායනෙන් අහලා තියෙන ප්‍රශ්න මොනවද? අවුරුදු 5ක් ආපස්සට. ඊට පස්සේ නිකන් ප්‍රකාශ විද්‍යාවල ප්‍රකාශ විද්‍යාවේ ප්‍රශ්න මොනවද ආපස්සට. නේ? ඒ කියන්නේ අර ප්‍රශ්න කියන්නේ දැන් අපි කරන්න යන්නේ පාඩම් කරන්න වෙලා නැති හින්දා ප්‍රශ්න වලින් පාඩමේ පොයින්ට්ස් ටික ගලව ගන්න යන්නේ. මේ කාලේ සීමිත ඉන්න ප්‍රශ්න වලින් පාඩමේ කොටස් ටික ගලවගෙන අපේ වැඩේ කොහොම හරි මේ සතිය දෙක කොට දාගන්න යන්නේ. හරිද? ඒ වගේ මේ සාමාන්‍ය බලගූර්ණය ඝර්ෂණය ගත්තොත් චූටි පාඩම්නේ. ඒවල මේ දැන් ඉහර බලගූර්ණය ගත්තොත් එහෙම වාමාවර්ත බලගූර්ණය සමානයි දක්ෂිණාවර්ත බලගූර්ණය දැම්ම ගාන හැදුවා. මේක ලේසියි. මේක ඊසියෙන් කරගන්න පුළුවන්. හරිද? නිකන් එතකොට මේවත් ඕගොල්ලන් පොයින්ට්ස් බැලුවොත් එහෙම මොනවද අහලා තියෙන්නේ කියලා අවුරුදු 5ක් විතර පස්සේ ඔයාලට තේරෙනවා මොනවද මේ අහලා තියෙන්නේ කියලා. නේ? ඒක ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රශ්නෙත් එහෙමයි. තාපයත් එහෙමයි. ජෛව ගෝලයේ සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය ඔය ආහාර දාමයක් ආහාර ජාලයක් ඒක එකයා ගහනේ ප්‍රජාව පරිසර ජීවියා ඒ වගේ ටිකක් ඔයගොල්ලන්ට ගලව ගන්න පුළුවන් හැමදාම අහන පොයින්ට්ස් ටිකක් මේ හැම පාඩමකම වගේ නේ පාඩම දැනගන්න ඕනේ නැහැ නිකන් ඔයා ප්‍රශ්නේයි මාකින් එකයි පොඩ්ඩක් බලන්න ඔය වගේ අවුරුදු 5ක් විතර ආපස්සට ගියද්දි ඔයාලට සෙට් වෙනවා මොකද මේ කරන්න ඕනේ කියලා හරිද ඒ වගේ අන්තිම වෙලාවේ ඔයගොල්ලන් ගේමක් ගහන්න කිසිම වෙලාවක ගේම අතාරින්න එපා මට බෑ දැන් ඇති කියලා ඒක අතාරින්න එපා අන්තිම වෙලාව වෙනකන් තරගේ පාවා දෙන්න නැතුව අනිවාර්යෙන් ඔයා ගේමෙම ඉන්න අනිවාර්යෙන් කොහොම හරි කරන්න පුළුවන් කියලා. හරිද? මේ ටික හරියට කරගත්තොත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට 100ක් වගේ ගන්න පුළුවන්. නිකන් ඔයා හිතන්නකෝ. ඔයා MCQ එකෙන් ඔයා කණා ගහනවා 15. හරිද? ඔයා දන්නේ 10ක් තියෙනවා දන්නේ 10ක් ගහනවා. ඊට පස්සේ කණ 5ක් විතර ගහලා තව ඕන්නම් දෙහා පැත්තේ ගාගෙන 5ක් විතර බලනවා. ඉතින් ඔයා එහෙම ගහගත්තත් 40න් ඔයාට 15ක් 20ක් හරි ගිහින්. හරිද? ඊපස්සේ මෙතන 60ක් දෙනවනේ. මේ 60න් මම මේ කියන විදිහට කරොත් අනිවාර්යෙන් ඔයාට 60න් 30ක් ගලව ගන්න බැරි වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ගලව ගන්න පුළුවන්. හරිද? ඉතින් බලන්නකෝ එතන ඔයාට 100ක් ඇවිල්ලා නේ. 55ක් ගත්තොත් ඔයාට දෙන්න 100ක් ඇවිල්ලා. ඔයා කොයි වෙලාවකත් අන්තිම වෙනකම්ම ඔයා ගේමෙම ඉන්න. හරිද? ගේමෙම ඉන්න අන්තිම වෙලාවෙම වැඩේ අත්අරින්න මෙපා. ඔයා නිකන් සෙකන්ඩ් පාර්ට් එකට හොඳට සෙට් වෙලා ගියොත් MCQ සාමාන්‍යයෙන් ඔයාට ලේසි වෙන්නත් පුළුවන්. හරිද? ඔයාට ගියත් ඔයගේ එහා පැත්ත කරලා ලේසි වෙන්න පුළුවන්. හරිද? මම කොපි කරන්න කියනවා නෙමෙයි. හරිද? මේ දැන් ඔයගලන්ට මේ එසේ පාර්ට් එක මේ විදිහට උඩ දාගන්න පුළුවන්. ප්‍රශ්නේ පාඩමයි විදිහට බලලා අවුරුදු 5ක් විතර පස්සට ප්‍රශ්න අනිවාර්ය පාඩම් වලින් එනවා කියන්නේ විද්‍යුත් රසායනේ, තාපය නේ. ඒ වගේ අනිවාර්යෙන් එනවනේ. මේ මොනවාද ජෛව ගෝලය. එතකොට මේ ආලෝකයේ ප්‍රකාශ විද්‍යාවකින් සටහන්. එතකොට මේ පද්ධතිය අනිවාර්යෙන් එනවා එක. අනිවාර්යෙන් එන ගොඩක් දුරට එන්න ඕනේ මේ දෙකෙන් එකක්. එතකොට බලගූර්ණේ ඝර්ෂණය ප්‍රභා සංශ්ලේෂණ ජීවිපටක ඒ වගේ සාමාන්‍යයෙන් මේ පොයින්ට්ස් ටික අල්ලගත්තොත් ඔයාලට මැච් එකක් ගහ ගන්න පුළුවන් අන්තිම වෙලාවේදී. හරිද? ඉතින් කොහොම හරි කරලා අන්තිම වෙලාව වෙනකන් ඔයා අනිවාර්යෙන් ගේමෙම ඉන්න. කිසිම වෙලාවක මේක අත්හරින්න එපා. අනිවාර්යෙන් මේ ටිකේ ඔයගොල්ලන් ගොඩක්ම පාස් පේපර්ස් වල ප්‍රධාන ප්‍රශ්නයි ඔයයි ඔයාගේ ටෙක්ස්ට් බුක් එකයි. ඔය ටික අතර යන්න දන්නේ නැති දෙයක් තිබ්බොත් මේකෙන් බලන්න ගොඩක් මාකින් ස්කීම් එකයි පේපර් එකයි. මේ වගේ ප්‍රශ්න කියන්නේ ක්වෙස්චන් බේස් යන්න අනිවාර්යයෙන්. හරිද? දැන් මේලා කරන්න තියෙන ප්‍රශ්නෙන් ඒ කොටස පාඩම් කරනවා වගේ සීන් එක. හරිද? ඉතින් කොහොම හරි ගේ මතරින්න එපා, ෂොක් වෙන්න එපා, බය වෙන්න එපා. පුළුවන් තරම් ගේම විදලා වැඩේ ඉවර කරගන්න. හරිද? best of luck.